ආයිබෝන්. අද අපි ටිකක් වෙනස් මාතෘකාවක් කතා කරන්න යන්නේ. අපි කතා කරන්නේ ලිංගික උත්තේජනයන් ගැන. ඔව් ටිකක් වෙනස්. කලින් කතා කරපු මාතෘකාවලට වඩා මේක ටිකක් වෙනස් කතාවක්. ඉතින් කතාව මේකයි කියන්නේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ කොහොමද මිනිස්සුන්ගේ ලිංගික උත්තේජනයන් ඒ මිනිස්සුන්ගේ ප්‍රබලම නැත්නම් හොඳම මොටිවේෂන් එක කරගන්නේ කොහොමද කියන එක. මේක ටිකක් හොයද්දී හම්බෙච්ච කාරණා හිතුවා ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. පළවෙනිම කාරණාව තමයි දැන් හිතන්න එපා මට නම් ඔය වගේව නෑ වගේ එකක් කියලා නිකන් ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් නෙමෙයි. මේක හැමෝටම තියෙන කාරණාවක්. ඉතින් ඔය වැඩ කර ඉඳද්දී මේ වගේ ප්‍රශ්න හින්දා ඊට පස්සේ එක එක දේවල් බලලා වෙලාව නාස්ති කරගෙන ඒ වැඩේ කර හිටු මොටිවේෂන් එකක් නැති වෙලා නන්නත්තර වෙනවා නම් ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඕනේ. මේකට ගැහණුද පිරිමිද කියලා අදාළත්වයක් නැහැ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න කියලා. මේක කොටස් කීපයකින් මට හම්බෙච්ච දේවල් එක්ක මේ කතා කරමු. පළවෙනි කාරණාව තමයි දැන් ඔය මේ මිනිස්සු ගත්තාම මිනිස්සුන්ගේ හොඳම නැත්තම් ඵලදායීම කාල පරිච්ඡේදය කියලා කියනවා මේ මිනිස්සුන්ගේ ආශාවන්, මේ මිනිස්සුන්ගේ ඇම්බිෂන් එක, මේ මිනිස්සුන්ගේ ඔය ඉමෝෂනල් ඉන්ටෙන්සිටි එක වගේ ඉහළම තියෙන තැනකදී. ඒ ස්ටේජ් එක තමයි මේ මිනිස්සුන්ගේ හොඳම ප්‍රොඩක්ටිව් ස්ටේජ් එක. ඒ කියන්නේ එතනදී තමයි ඔය කලාකාරයෝ අලුතෙන් නිර්මාණ බිහි කරන්නේ, ඊට පස්සේ ක්‍රීඩකයෝ අලුතෙන් රෙකෝඩ්ස් තියන්නේ, දිනන්නේ, ඊට පස්සේ ව්‍යවසායකයෝ වගේ කට්ටිය අලුතෙන් බිස්නස් හදන්නේ, අලුත් බිස්නස් අයිඩියාස් අරගෙන ඉන්නේ ඔන්න ඔය වගේ කාලේ ඔය ස්ටේජ් එක ඇතුලේ. ඉතින් මේ මනෝවිද්‍යාඥයෝ නැත්නම් සයිකොලොජිස්ට්ලා පොයින්ට් අවුට් කරනවා මිනිස්සුන්ගේ ලිංගික ශක්තිය ඒ මිනිස්සුන්ගේ නිර්මාණාත්මක ශක්තියත් එක්ක එකට බැඳෙනවා කියලා. මේකෙන් කියන්නේ ලිංගිකත්වය කියන එක නරක දෙයක් නෙමෙයි කියන්නේ. ලිංගිකත්වය කියන එක නරක දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ කියනවා මිනිස්සුන්ට තියෙන හොඳම මොටිවේෂනල් ෆෝස් එක තමයි ඒ මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ තියෙන මෙන්න මේ ජීව විද්‍යාත්මක කාරණා ටික කියලා. ඉතින් අද අපි ඔන්නෝකත් එක්ක සම්බන්ධ කරලා තමයි මේ කතාව කතා කරන්න යන්නේ. අපි බලනවා කොහොමද මේ සයිකොලොජි එක්ක ඔය නියුරෝ සයන්ස් එක්ක කොහොමද මේ කතාව අපිට පැහැදිලි කරගන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ දන්නවනේ මම මේ අර මට හිතෙන දේවල් නෙමෙයි කියන්නේ. මම ටිකක් මේ ගැන බලලා පොඩ්ඩක් හොයලා මට හම්බෙච්ච තියරි ටිකක් එක්ක මේක කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක. පළවෙනි පාර්ට් එක තමයි දැන් අපි මිනිස්සු විදිහට අපි ඇවිල්ලා සත්ව කොට්ටාසයක්නේ. එතකොට මේ පරිණාමයේදී අපිට ඇත්තටම තියෙන කාරණාව තමයි අපි නැත්තම් වර්ගයාභෝ කරන එක. නැත්තම් ජීවයේ පැවැත්ම වගේ ඔය අපේ ඒක වර්ගයාභෝ කරන එකනේ අපේ වැඩේ. එතකොට මේ ඔය ඩේවිඩ් බස් කියලා ඉන්නවා පරිණාමය සම්බන්ධව කතා කරන සයිකොලොජිස්ට් කෙනෙක්. එයා කියනවා මිනිස්සුන්ගේ තියෙන ලිංගික අභිප්‍රේරණය කියන්නේ සෙක්ෂුවල් මොටිවේෂන් එක ගත්තොත් එහෙම ඒක මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ සෑහෙන හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ හියුමන් සයිකොලොජි එක ඇතුලේ සෑහෙන ඉෆෙක්ටිව් දෙයක්. මොකද ඒක ප්‍රජනනය කියන කාරණාව සාර්ථක කරගන්න උදව් කරනවා කියලා. ඒක එහෙම වෙන්න ඕන. ඒ කියන්නේ මිනිස්සුන්ගේ එයා කියනවා ඒක තමයි කියන්නේ සෙක්ෂුවල් මොටිවේෂන් එක අපිට ටිකක් තදට දැනෙන්නේ. කියන්නේ වැදගත් කාරණාවක් විදිහට අපි දැනෙන්නේ ඒකයි. ඒ වගේම ඒ හින්දා තමයි ලිංගික ආශාවන් කියන දේවල් අපිට අනිත් ආශාවන් වලට වඩා ටිකක් වැඩිපුර දැනෙන්නේ, ටිකක් තදින් දැනෙන්නේ කියලා. එයා කියනවා මේක කනෙක්ට් වෙනවා කියලා මොලේ තියෙන ඔය රිවෝඩ් සිස්ටම් එක සහ මොටිවේෂන් සිස්ටම් එකත් එක්ක. ඉතින් අපිට මොකක් හරි කරන්න වුණාම මොටිවේෂන් එකක් තියෙනවනේ. ඊට පස්සේ ඒකට හම්බෙන රිවෝඩ් එකත් එක්ක මේක කනෙක්ට් වෙනවා. ඕක එක පාර්ට් එකක්. ඉතින් උතරින් අපිට ගන්න පුළුවන් මනුස්සයෙට තියෙන ලිංගික ආශාවන් වගේ කියන කාරණා නරක දෙයක් නෙමෙයි. ඒක එහෙම තමයි. ඒක හැඩ ගැහිලා තියෙන්නේ. එහෙම තමයි කියන්නේ. දෙවනි පාර්ට් එක විදිහට ඔය අපි කතා කරන ඩොපමයින් කියලා එකක්. ඒක තමයි මුලේ තියෙන, ඒ කියන්නේ ඒක උතනන් තමයි අපි ඔය මුලේ තියෙන මොටිවේෂන් සිස්ටම් එක ගැන කතා කරන්නේ. දැන් ඒකෙදි කතා කරනවා, ඒ කියන්නේ අපිට මේක කතා කරන්න නම් දැන් මේ
ලිංගික ශක්තිය ගැන කතා කරන්න නම් අපිට සිද්ධ වෙනවා ඔය ඩොපමයින් කියන එක දිහා බලන්න. ඩොපමයින් කියලා කියන්නේ ඇත්තටම නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක්. එයා හොඳ රෝල් එකක් ප්ලේ කරනවා මිනිස්සුන්ගේ මොටිවේෂන් ඇතුලේ, මිනිස්සුන්ගේ රිවෝඩ් එක ඇතුලේ, මිනිස්සුන් ඔය හම්බෙන ලර්නින්, ඊට පස්සේ මිනිස්සේ ගෝල් එකකට වැඩ කරද්දී යාගේ හැසිරීම වගේ කියන කාරණා ගැන මේ ඩොපමයින් කියන එක තමයි ඔය හොඳ රෝල් එකක් ප්ලේ කරන්නේ. දැන් ඔය මේ නියුරෝසයන්ස් ඇතුලේ ඒක කතා කරනවා ලිංගික උත්තේජනයන් ඒ කියන්නේ ලිංගික උත්තේජනයන් මිනිස්සුන්ගේ මේ ඩොපමයින් පාත්වේස් ඇක්ටිවේට් කරන්න පටන් ගන්නවා. මිනිස්සෙක්ට ලිංගික ආශාවන් වගේ දේවල් තියෙනකොට ඒක ඩොපමයින් පාත්වේස් ඇක්ටිවේට් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේක එක පාර්ට් එකක් තියෙනවා මෙසොලිම්බික් ඩොපමයින් සිස්ටම් කියලා. වචනේ මාත් මේ වචන ඉගෙන ගත්තේ මේ ගැන හොයද්දී. මේ මෙසොලිම්බික් ඩොපමයින් සිස්ටම් එක තමයි මිනිස්සෙක්ගේ ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නෙ එයාට ලිංගික උද්දීපනයක් තියෙද්දී. ලිංගික ආශාවනේ උද්දීපනයේ එද්දී මේක තමයි වැඩ කරන්න පටන් ගන්නෙ. මේ සිස්ටම් එක තමයි වැඩ කරන්න පටන් ගන්නෙ. එතකොට වැදගත්ම කෑල්ල තමයි ඔය මෙසොලිම්බික් ඩොපමයින් සිස්ටම් එකම තමයි මිනිස්සේ ගෝල්ස් වලට වැඩ කරද්දී, ඒ මිනිස්සයා අචීව්මන්ට්ස් බලාගෙන වැඩ කරද්දී, ඒ මිනිස්සයා සාර්ථක වෙලා ඒ ගැන මොටිවේෂන් එකක් ඇති වෙලා වැඩ කරද්දිත් ඇක්ටිවේට් වෙන්නේ. එතකොට ලිංගික උද්දීපනයකදී ඇක්ටිවේට් වෙන සිස්ටම් එකමයි අපේ අර වගේ වැඩවලදීත් ඇක්ටිවේට් වෙන්නේ. එතකොට මේගොල්ලෝ කතා කරන්නේ මෙන්න මේ සෙක්ෂුවල් එනර්ජි එක මිනිස්සෙගේ මොටිවේෂනල් එනර්ජි එක බවට පත් කරන්න පුළුවන්. මොකද මේ දෙකම ඉන්නේ එකම සර්කිට් එකක් කරහා කියලා. එතකොට ඉතින් ඔතනින් අපිට දැන් අර අපි මුලින්ම කියපු කතාවට සම්බන්ධයක් අරගන්න පුළුවන්. මිනිස්සෙක්ව ඩ්‍රයිව් කරන්න, මිනිස්සෙක්ගේ ඇම්බිෂන් එක වෙනුවෙන් වැඩ කරන්න අර එන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ පාර්ට් එක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තියෙනවා සබ්ලිමේෂන් තියරි කියලා තියරි එක. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඔයගොල්ලෝ අහලා ඇතිනේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි ඒ කාලේ ඉඳන් ඔය මේ කියන්නේ මේ මනෝවිද්‍යාව සයිකොලොජි ඇතුලේ කතා කරන චරිතය. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරන සබ්ලිමේෂන් තියරි එකේ ගත්තොත් එහෙම එයා කියනවා මිනිස්සුන්ට තියෙන සහජ හැකියාවන් ඒ වගේ දේවල් සමාජයට වැදගත් වෙන ක්‍රියාකාරකම් වලට කන්වර්ට් කරන්න පුළුවන් කියලා. මිනිසුන්ගේ තියෙන හැකියාවන් ඊට පස්සේ මේ වගේ කාරණා මේක අපි ඉස්සරහ පාර්ට් එකෙත් කතා කරනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන අපි කියනවා ඒකට හියුමන් ඉම්පල්සස් කියලා. සමහර ලාවට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හංගන්න කැමති කෑලි ටිකක් තියෙනවා. හංගන්න බලාගෙන ඉන්න කෑලි ටිකක් අපි ගාව තියෙනවා එළියට පෙන්වන්න අකමැති කෑලි. මේකම තමයි කාල් ජුන් කතා කරන්නේ ෂැඩෝ කන්සෙප්ට් එක ඇතුලේ. කියන්නේ අපි තරහව කියන එක අපිට තරහ යන එක අපි සමහරවිට එළියට පෙන්වන්න කැමති නෑ. අපිට ඉරිසියා හිතෙන එක අපි එළියට පෙන්වන්න කැමති නෑ. ලිංගික ආශාවන් වගේ කියන දේවල් අපි එළියට පෙන්වන්න කැමති නෑ. හැබැයි එයා කියනවා මේ වගේ කාරණා මෙන්න මේ සබ්ලිමේෂන් තියරි එකෙන් කියන්නේ මේ වගේ දේවල් කන්වර්ට් කරන්න පුළුවන් කියලා සමාජයට වැදගත් වෙන කාරණාවට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි තුමු තරහ යන මිනිස්සෙක් ඉන්නවා. එයා යනවා ආමියකට. එයා යනවා ෆෝසස් වලට. ඒ මිනිස්සු තමයි සමහරලාවට අර ෆෝසස් වල ඉහළම නිලයන් දරන්නේ. එතකොට එයා කියනවා සමාජයට වැදගත් වෙන කාරණා ආර්ට් වෙන්න පුළුවන්, ඊට පස්සේ මොලේ වෙහෙසලා වෙන වැඩක් වෙන්න පුළුවන්, විද්‍යාත්මක සොයා ගැනීමක් වෙන්න පුළුවන්, ක්‍රියේටිව් දෙයක් වෙන්න පුළුවන්, මේ මොනවාම හරි දෙයකට කන්වර්ට් කරන්න පුළුවන් කියන්නේ. අර වගේ ඉම්පල්සස්. අපි හංගන්න කැමති ඒ වගේ ඉම්පල්සස්. එතකොට අපිට අර කතාවෙන්ම ගන්න පුළුවන් මේ ලිංගික උත්තේජනය කියන කාරණාව අපිට සබ්ලිමේෂන් තියරි එක හරහා වැදගත් වෙන කාරණාවකට හරවන්න පුළුවන්. මේක එකක්. එයා කියනවා පරිණාමය වෙද්දී අපි මේ ඔය අවධියේදී අරගත්ත සියලුම achievements අරගත්තේ එහෙම තමයි කියලා සබ්ලිමේෂන් තියරි එක හරහා. ඒකේ ඇත්තක් තියෙන පුළුවන් නේ. මොකද අපි පැවතගෙන ඉන්නේ සතුන්ගේ ඉන්නේ පැවතගෙන එනවා කියලා කියන්නේ. එතකොට දැන් සත්තුයි අපි ගත්තොත් එහෙම අපි ටිකක් වෙනස් වෙලා ඉන්නෝනේ. අපිට කියනවා අපිට මොලේ තියෙනවා ඔමොම කියලා. එතකොට අපි සමහර ලාවට අර තිබ්බ දේවල් සමාජයට වැදගත් වෙන කාරණා වලට නැත්තම් ඒ එනර්ජි එක වැය කරපු හින්දා ඒ වගේ දේවල් වලට අපි මේ අලුත් සොයා ගැනීම මේ achievements අරගෙන තියනවා වෙන්න පුළුවන්. එතකොට එයා කියනවා
මෙන්න මේ කාරණාව මෙන්න මේ තියෙන මිනිසුන්ගේ ඇතුලේ තියෙන කාරණා ටික හොඳ පැත්තකට ඩිරෙක්ට් කරන්න පුළුවන්. හොඳ පැත්තකට channel කරලා ගන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ප්‍රොඩක්ටිව් වැඩකට ඊට පස්සේ හොඳ අයිඩියාස් වලට මේක මාරු කරන්න කියලා. ඕක එක පොයින්ට් එක. ඊළඟ එක තමයි කාල් ජුන්ගේ ලිබිඩෝ තියරි එක. කියන්නේ එයා කියනවා දැන් කාල් ජුන්ම තමයි කතා කරන්නේ ෂැඩෝ කන්සෙප්ට් එක. ඒ කියන්නේ යාම කියනවා මිනිස්සු විදිහට මිනිසුන්ට තියෙනවා හංගන් ඉන්න කෑල්ල. මම අර කලින් කිව්වා වගේ. මිනිස්සු ඒක එළියට පෙන්වන්න කැමති නැහැ. මට ඊර්ෂ්‍යා මට වෙන මිනිස්සෙක් ගැන ඊර්ෂ්‍යා හිතෙන එක ඒ කියන්නේ මං හිතනවා මං ඒ ඊර්ෂ්‍යා හිතෙන එක කාට හරි කිව්වොත් එහෙම මේ මිනිස්සයා මං ගැන වැරදියට හිතයි කියලා. මං ඒක හංගන්න try කරනවා. මටම සමහර ලාවට ලැජ්ජ හිතෙනවා මං ඊර්ෂ්‍යා හිතනවා කියලා. ඊට පස්සේ මට තරහ යන එක ওই වගේ කාරණා මම හංගන්න try කරනවා. දැන් එයා කතා කරනවා මෙන්න මේ ඒ කියන්නේ මෙන්න මේ ලයිෆ් එනර්ජි කියන කෑල්ලට එයා නමක් දෙනවා ලිබිඩෝ කියලා. දැන් ෆ්‍රොයිඩ් ලිබිඩෝ කියලා කිව්වේ ලිංගික ශක්තියට. හැබැයි කාල් ජුන් කියනවා පොදු ජීවන ශක්තියට තමයි ලිබිඩෝ කියලා හඳුන්වන්න ඕනේ කියලා. එතකොට එයා කියනවා මෙන්න මේ එනර්ජි එක 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 විදිහට පෙන්වන්න පුළුවන් එළියට මිනිස්සුන්ට. ක්‍රියේටිවිටි හරහා ඊට පස්සේ මිනිස්සුන්ගේ තියෙන කියුරියොසිටි එක ඉන්ටෙලෙක්චුවල් කියුරියොසිටි එක හරහා මිනිස්සුන්ට තියෙන ඉමෝෂනල් කනෙක්ෂන්ස් හරහා ඇම්බිෂන් එක හරහා ඔන්න වගේ කියන කාරණා වලට ඒ වගේ මිනිස්සු එළියට පෙන්වනවා. එයා කියනවා මිනිස්සුන් ඉගෙන ගත්තොත් කොහොමද මේ එනර්ජි එක මේ හම්බෙන එනර්ජි එක හරි පැත්තකට නැත්තම් ක්‍රියේටිවිටි පැත්තට මිනිස්සෙගේ growth එක පැත්තට මාරු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තොත් එයාට හොඳ දේවල් ටිකක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එයා කියනවා මෙන්න මේ sexual energy කියන කාරණාව මිනිස්සෙගේ motivation එකකට හරව ගන්න පුළුවන් කියලා. ඉතින් ওই ටික තමයි මේකත් එක්ක සම්බන්ධ කාරණා ටික. හැබැයි මේක කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි දැනගත්තනේ මේක කරන්නේ කොහොමද කියන එකේ තමයි කැලරි. දැන් එනවා අපි එතනට. මේකෙත් මේකක් තියෙනවා self regulation theory කියලා. self regulation theory කියන එක කතා කරන්නේ රොයි බවුමිස්ටර් කියලා කෙනෙක්. රොයි බවුමිස්ටර් කියනවා මිනිස්සෙක්ට පුළුවන් නම් තමන්ගේ impulses මේ අපි කියපු උත්තේජනයන් මේ කාරණා ටික control කරගෙන ඒක long term goal එකක් වෙනුවෙන් එයාගේ හැසිරීම වෙන ඒ එනර්ජි එක අරගෙන ඒක long term goal එකක් වෙනුවෙන් එයාගේ හැසිරීම හදාගන්න අන්න ඕකට තමයි self regulation theory කියලා කියන්නේ. ඒ කියන්නේ එයා කියනවා මිනිස්සෙක්ට පුළුවන් කියලා එයාට තියෙන impulses redirect කරන්න ඒක හරහා එයාට පුළුවන් කියලා හොඳ behavior එකක් හදාගන්න ඒක එයාගේ වැඩ ටික කරගන්න behavior එකක් හදාගන්න වගේම හොඳ එයාගේ regulation skills self regulation skills හදාගන්නත් පුළුවන් කියලා. ඒකට සම්බන්ධ තියරි එක ඕක. හරි. ඒකට සම්බන්ධ තියරි එක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහොමද කරන්නේ කියන එක. එතකොට ඒ කියන්නේ මේ self regulation theory එක ඇවිල්ලා ඇත්තටම අර sublimation theory එක වගේම theory එකක්. මොකද sublimation theory එකෙත් කිව්වේ ඕකම තමයි. හරි. දැන් මෙන්න මේ sexual energy එක අපිට ප්‍රශ්නයක් වෙන තැන කොතනද කියලා ඊළඟට අපි බලන්න ඕනේ. දැන් අපි මේක දන්නවනේ මෙහෙම කාරණාවක් තියෙනවා. හරි ඒක මේවා කරන්නත් පුළුවන් ඇති. කොහොමද ඒක කරන්නේ? නැත්නම් මේක අපිට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ. දැන් කාරණාව මිනිස්සෙක්ට ලිංගික ආශාවක් නැත්නම් ලිංගික උත්තේජනයක් තියෙද්දි එයා මොකද කරන්නේ? මේක සැටිස්ෆයි කරන්න පටන් ගන්නවා. ඒ සැටිස්ෆයි කරන්නේ ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එකකින්. ඒ හින්දා තමයි අපි ටක් ගාලා ලැප්ටොප් එක හරි ෆෝන් එක හරි අරගෙන ටක් ගාලා අපි දන්න හැමෝම දන්න සයිට් එක තියෙනවනේ. සයිට් එකට ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙනවා ඩිජිටල් කන්ටෙන්ට්. ඩිජිටල් කන්ටෙන්ට් තියෙනවා. එක සයිට් එකක්. සයිට් ගොඩක් තියෙනවා. අපි ගිහිල්ලා ඩිජිටල් කන්ටෙන්ට් එක බලනවා. ඩිජිටල් කන්ටෙන්ට් එක බැලුවට පස්සේ අපේ මුලේ ඩොපමයින් සිස්ටම් එක ඇක්ටිවේට් වෙනවා. මොකද අපිට රිවෝඩ් එකක් හම්බ වෙනවා. හරි. අපි අර කලින් කතා කරපු ඩොපමයින් පාත්වේස් ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. අපිට රිවෝඩ් එකක් මෙතනින් හම්බ වෙනවා. මේක ඕවර් ස්ටිමියුලේට් වෙන්න පටන් ගන්න. මොකද මේක ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එකක්. ටක් ගාලා අපිට කරගන්න පුළුවන් දෙයක්. එතකොට මිනිස්සෙට ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එකක් හම්බෙද්දි සහ මේ වගේ එක්සෙසිව් ස්ටිමියුලේෂන් එකක් වදිද්දි එයාට අමාරුයි එයාට කරගන්න ඕන වැඩ ටිකට මොටිවේෂන් එක අරගන්න.
ඒක නිකන් අපි අර කලින් දවසක කතා කරා. මට මතක නැහැ මම ඒක TikTok වීඩියෝ එකක දැම්මේ කියලා. අපිට අමාරු වැඩ කරන්න අමාරු වෙයි කියලා. අපිට අමාරු වැඩ කරන්න අමාරු වෙන්නේ අපේ නිකන් පැති දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ අපි ටක් ගාලා ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් ටක් ගාලා ප්ලෙෂර් එක හම්බෙන පොඩි වැඩ තියෙනවනේ. ඒ වැඩ සම්පූර්ණ ඒවට ප්ලෙෂර් එක හම්බෙන්න ඒ තරාදිය පල්ලෙහාට යනවා. ඒ පැත්ත බර වෙනවා. ඒ පැත්ත බර වුණාට පස්සේ බේස් ලෙවල් එක සම්පූර්ණයෙන් පල්ලෙහාට යනවා. එතකොට මේ පැත්තේ තරාදිය පුරවන්න අපිට ටිකක් අමාරුයි. මේ පැත්ත බර වෙලා තියෙද්දි මේ පැත්තට බර හුඟක් දාන්න එපා. මේ පැත්තේ බර හුඟක් දාන්න. පොඩි එකක් දැම්මට වැඩක් නැහැ. ඊටසේ දැන් මේ පැත්ත ගොඩාක් බරින්ද අපිට දාන්න වෙනවා සෑහෙන. එතකොට අපි කරන පොඩි වැඩේ වුණත් අපිට අමාරුයි. එක පැත්තක් බර වෙලා තියෙද්දි මේ පැත්ත පල්ලෙහාට දාගන්න අපිට හරි අමාරුයිනේ. ඒතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අපිට එක්සෙසිව් ස්ටිමියුලේෂන් එකක් වදිද්දී ඒ මනුස්සයාට වෙන එයාට අවශ්‍ය කරන ඩිමාන්ඩින් වැඩකට මොටිවේෂන් එක හොයාගන්න අමාරු වෙනවා. ඉතින් මොකද වෙන්නේ? එයාගේ සිස්ටම් එක හෙන අවුල් වෙනවා. අවුල් වෙලා එයාව ඩිස්ට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. එයා දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒකයි අපිට සමහරලාට කර ඉන්න වැඩේ අතහැර දාලා මේ වගේ දෙයක් වුණාට පස්සේ අපි කරන වැඩ කොටසක් තියෙනවනේ. ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එකකට යනවා. ඊට පස්සේ අර වැඩේ කරන්න අමාරුයි. මට ඒ වැඩේ කරන්න මේ එකක් නෑ. ඒ කියන්නේ ඌමනාවක් නෑ, මොටිවේෂන් එකක් නෑ. අර මොටිවේෂන් එක ගිහිල්ලා ඉවරයි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම සෙක්ෂුවල් එනර්ජි එකේ නෙමෙයි. ලිංගික ශක්තියේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් අර ආශාවන් ආපු එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි කොහෙටද පාවිච්චි කරේ කියන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ එනර්ජි එක අපි ප්‍රොඩක්ටිව් ගෝල් එකකට මාරු කරනවා නම් අපි බලන්න ඕනේ අපි මොනවටද මේක මාරු කරන්නේ කියලා. කියන්නේ අපිට වැඩකට ඇති වැඩකට එපා මේ මුලින්ම මේක මාරු කරන්න. වැඩකට නැති වැඩකට මේක මාරු කරලා තේරුමක් නැහැ. ඒතකොට මම අර මුලින්ම කිව්වා වගේ ඒගොල්ලෝ කතා කරනවා මිනිස්සෙගේ ලිංගික ශක්තිය ඒ මිනිස්සයාගේ නිර්මාණාත්මක ශක්තියත් එක්ක සම්බන්ධයි කියලා. දැන් ක්‍රීඩකයෝ ගත්තොත් එහෙම අපි හිතමු දුවන කෙනෙක් කියලා. ඇත්ලීට් කෙනෙක් ඒ මිනිස්සයාගේ තියෙන ඉමෝෂනල් ඉන්ටෙන්සිටි එක ඒ මිනිස්සයා පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේනින් වලට. ඊට පස්සේ ආටිස්ට් කෙනෙක් ගත්තොත් එහෙම ඒ මිනිස්සයා ගාව තියෙන පැෂන් එක මම අර මුලින්ම කිව්වේ ඒගොල්ලන්ගේ ඇක්ටිවේට් වෙන ආශාවන්, ඇම්බිෂන් එක ඊට පස්සේ ඒ මිනිස්සයාගේ ඉමෝෂනල් ඉන්ටෙන්සිටි එක ඔය වගේ කාරණා ඔක්කොම ප්‍රොඩක්ටිව් තැනකට වදිනවා මේකේ. ඒතකොට ඒ මිනිස්සයාට අර ඒ වෙලාවේ තියෙන පැෂන් එක ඒ ක්‍රියේටිව් එක්ස්ප්‍රෙෂන් එකකට පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නේ සීගිරිය බිතුසිතුවම් මැන්දි කොයි වගේ මේ වේගකින්ද කියලා. ඒවා අපි අදටත් දකිනවා හොඳ නිර්මාණ විදිහට. හරි. එතකොට එයා ඒක අඳින්න නැත්te සමහරලාට එයාට ආපු ආශාවන් ටික එයා මාරු කරලා තියෙනවා හොඳ ක්‍රියේටිවිටි පාත් එක. ඊට පස්සේ ඔන්ටර්ප්‍රෙනර්ස්ලා ගත්තොත් එහෙම ව්‍යවසායකයෝ ගත්තොත් එහෙම ඒගොල්ලෝ ගාව තියෙන ඇම්බිෂන් එක ඔය වගේ කාරණා මාරු කරනවා අලුත් දෙයක් ගොඩනගා ගන්න. එතකොට සයිකොලොජිස්ට්ලා කියනවා මිනිස්සෙක්ට පුළුවන් නම් කියන්නේ ඒගොල්ලෝ සජෙස්ට් කරන්නේ මිනිස්සෙක්ට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක ඒකට ફોකස් එක තියාගන්න. එතකොට පුළුවන් එයාට එයාගේ ඉම්පල්සස් ගැන ඩිසිප්ලින් එකක් හදාගන්න. සහ ඒක ඩ්‍රයිව් කරන්න පුළුවන් හොඳ අචීව්මන්ට් එක. ඒක හොඳ ෆුවල් එකක් වෙනවා කියලා කියනවා. හොඳ අචීව්මන්ට් එකක් අරගන්න. එතකොට මේ ගැන අවයානස් එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ මිනිස්සෙක්ට තියෙන සෙක්ෂුවල් එනර්ජි එක නැත්තම් ලිංගික ආශාවන් කියන දේවල් මිනිස්සෙක් එහෙම තිබ්බා කියලා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මිනිස්සෙක් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මිනිස්සෙක්ට පුළුවන් වෙන්න ඕනේ ඒ හරහා හොඳ හෙල්දිය ස්ට්‍රැටජිස් ටිකක් හදාගන්න ඒක හරහා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් කතා කර ආපු එක ලිංගික උත්තේජනය නැත්නම් ලිංගික ආශාවන් කියන එක වැරදි දෙයක් නෙමෙයි. ඒ ශක්තිය අපිට මාරු කරන්න පුළුවන්. නමුත් ඒ හරහා එන ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එක තමයි වැරදි. අපි ටක් ගාලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙහෙම බලලා අපි ඒකට ටක් ගාලා ඇඩික්ට් වුණොත් එහෙම අන්න ඒ ඇඩික්ෂන් එක වැරදි. නැතු අරක වැරදි නෑ. ඉතින් ඒගොල්ලෝ කියනවා ෆිසිකල් එක්සර්සයිස් එකකට මාරු වෙන්න ඊට පස්සේ ක්‍රියේටිව් වැඩකට මාරු වෙන්න අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න එකට මාරු වෙන්න මේ වගේ
අවස්ථාවකදී. මොකද ඒ වෙලාවට ඔයාගේ අර අපි කලින් කතා කරපු මෙසොලිම්බික් ඩොපමයින් සිස්ටම් එක ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ලොං ටර්ම් ගෝල්ස් ගැන හිතන්න. ඒ වෙලාවට පුළුවන් ඔයාට අර තියෙන ශක්තිය ප්‍රොඩක්ටිව් අවුට්පුට් එකක් දක්වා හරව ගන්න. අපි මේ කතාවේ අයිඩියා එක ගත්තොත් එහෙම, කී අයිඩියා එක ගත්තොත් එහෙම සෙක්ෂුවල් එනර්ජි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ලිංගිකත්වය ගැන නෙමෙයි. ඒක ඇවිල්ලා පවර්ෆුල් මොටිවේෂන් ෆෝස් එකක්. කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන හොඳ පවර්ෆුල් මොටිවේෂන් ෆෝස් එකක්. මේගොල්ලෝ මේ සයිකොලොජිස්ලා කියන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඉඳන් ඉන්න සයිකොලොජිස්ලා කතා කරන්නේ මේ එනර්ජි එක අපිට ඔය ක්‍රියේටිවිටි වලට, ඇම්බිෂන් වලට, ફોකස් එකට, ප්‍රොඩක්ටිවිටි වලට වගේ දේවල් වලට ඉන්ෆ්ලුවන්ස් කරවන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු කොහොමද ඒ එනර්ජි එකට රෙස්පොන්ඩ් කරන්නේ කියන එක. එතකොට අර ඒ වෙලාවේ ලිංගික ආශාවන් හෝ ලිංගික උත්තේජනයන් හෝ ඒ කාරණා හින්දා මිනිස්සෙක් ටක් ගාලා ඩිස්ට්‍රැක්ට් වෙන්න පටන් ගත්තොත් එහෙම අන්න එතන ලොකු අවුලක් තියෙනවා කියන එක තමයි කතා කරන්නේ. ඒ අවුලේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් ඕක අපි පැහැදිලි කරගත්තම අපිට ලේසි මේක අර පැත්තට මාරු කරගන්න. එතකොට ඊළඟ අවස්ථාවේදී දැන් මේක අහලා ඊළඟ පොයින්ට් එකේදී අපිට මෙහෙම මේ ලිංගික ආශාව, ලිංගික උත්තේජනය, ඒ වගේ කාරණා දැනෙනවා නම් අපිට පුළුවන් අපි ඔය කතා කරපු පැත්තට මේක හරව ගන්න. ඒ කියන්නේ හොඳ පවර්ෆුල් පැත්තකට මේක හරව ගන්න අපිට පුළුවන්. එතකොට කාරණාව තියෙන්නේ ස්කිල් එක තියෙන්නේ, ඒ කියන්නේ ඇත්ත ස්කිල් එක වෙන්න ඕනේ මේ එනර්ජි එක සප්‍රෙස් කරගන්න නෙමෙයි. ගොඩක් කට්ටිය ඉන්නවා ඒ එනර්ජි එක සප්‍රෙස් කරන්න try කරනවා. නෑ මට මෙහෙම හිතන එක වැරදි, එහෙම හිතන්න පටන් ගන්නවා. ඒක සප්‍රෙස් කරන්න එපා. ඒ වෙලාවට ඔයා දැනගන්න ඕනේ මේ එනර්ජි එක කොහෙටද ඩිරෙක්ට් කරන්නේ කියලා. ඕක තමයි රියල් ස්කිල් එක. එතකොට අපි දැනගන්න ඕනේ පළවෙනි කාරණාව තමයි හැම මනුස්සයටම ලිංගික උත්තේජන, ලිංගික ආශාවන් තියෙනවා. ඒක කොහෙටද ඩිරෙක්ට් කරන්නේ? ඒක ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එකකට තල්ලු කරනවද? ඒක යටපත් කරලා දානවද? දැන් එකක් තමයි ඔය කාල්ජුම් කියනවා යටපත් කරන්න ඒක ආයි උඩට එනවා. ඒක අර වතුර යට හංගන රබර් බෝලයක් වගේ. ඒක කොච්චර යට කරන්න හැදුවත් ඒක යට කරන්න බෑ කියලා. ඒක එහෙමයි කියලා පිළිගන්න. එතකොට ලැජ්ජාවෙන් යටපත් කරන්න ඒ වැඩේ හරියන්නේ නැහැ. සප්‍රෙස් කරනවද? ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් එකකට තල්ලු කරනවද? නැත්තම් ඒ වැඩේ නැත්තම් ඒ එනර්ජි එක හොඳ එකට මාරු කරගන්න. ඕක තමයි කතාව. ඉතින් මේ නිකන් ඉන්න ගමන් හිතලා බලන්න මේ කතාව ඇත්තද බොරුද අපි තව ටිකක් මේ හම්බෙන විස්තර අනුව මේක ඉස්සරහට කතා කරමු. එහෙනම් අපි ගිහින් එන්න. එතකන් හැමෝටම ජය වේවා.